ආයුබෝවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මේ දවස්වල එක කතා ඇහෙනවනේ. ඔව්. සමහරු කියනවා ටිකක් ස්ථාවරයි කියලා. ඒත් එකම අභියෝග ගැනත් කතා වෙනවා. ඉතින් අද අපි බලමු මේ තත්ත්වය ටිකක් ගැඹුරින්. අපි පාවිච්චි කරන්නේ ලංකාවේ ආර්ථික අර්බුදය හොඳ නරක කියන මූලාශ්‍රයේ කරුණු. ඔව් ඒක හොඳයි. මොකද 2022 වගේ ලොකු කඩාවැටීමකින් පස්සේ ඇත්තටම මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න එක වැදගත්. හරියටම මේ මතු පිටින් පේන දේ විතරද නැත්නම් ඇතුළතින් වෙන දෙයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඔව් මේ විශ්ලේෂණයෙන් උත්සාහ කරන්නේ අන්න ඒ දෙපැත්තම පෙන්වන්න. හොඳ දේවල් තියෙමෝ ඒ වගේම ගැඹුරු ප්‍රශ්නක් තියෙනවා. එහෙනම් අපි අර හොඳ පැත්තෙන් පටන් ගමු නේද? මූලාශ්‍රය කියනවා 2024 දී 2.2% වගේ වර්ධනයක් ගැන. ඔව් ඒක අර තිබ්බ දරුණු සංකෝචනයත් එක්ක බලද්දී ඒක යම් ස්ථාවර වීමේ ලකුණක්. ඒ කියන්නේ ටිකක් හරි ඉස්සරහට යනවා වගේ. ඔව් ආර්ථික ක්‍රියාකාරකම් ටිකක් හරි පණ ගැහිලා එනවා කියන එක. ඒ වගේම තමයි අර සංචාරක කර්මාන්තය, තේ, ඇඟලුම් වගේ අපේ ප්‍රධාන අංශ. ඔව් ඒවට මොකද වෙලා තියෙන්නේ? ඒවයි යම් සක්‍රිය වීමක් තියෙනවා කියලා මූලාශ්‍රය කියනවා. හැබැයි ඉතින් ඒක සම්පූර්ණ ප්‍රകൃතියක් නෙවෙයි. තාම යම් පණ ගැන්වීමක් විතරයි. ඒක එක්කම අර IMF එක ගැනත් කතාවක් තියෙනවා. ඔව් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එයාලගේ සහාය ප්‍රතිසංස්කරණ වැඩසටහන් මේවා ආර්ථිකේ ගොඩ දාන්න උදව්වක් විදිහට තමයි මූලාශ්‍රය කියන්නේ. ඔතනදී මූලාශ්‍රය තව දෙයක් කියනවා ඒක හරි වැදගත්. මොකක්ද? මේ තරම් ආර්ථික ප්‍රශ්න තිබිලත් ලංකාව දකුණු ආසියාවේ මානව සංවර්ධන දර්ශකයේ අර HDI එකේ තාමත් උඩින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ අධ්‍යාපනීය සෞඛ්‍ය වගේ දේවල් වල පදනම තාම තියෙනවා. ඔව් යම් මූලික ශක්තියක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ HDI යගේ හොදුන්නාට මිනිස්සු එදිනෙදා ජීවිතේ ඒ කියන්නේ එයාලගේ අත්දැකීම් එක්ක මේක ගැලපෙනවද කියන එක. හරි. ඒ කියන්නේ සංඛ්‍යාලේඛනයේ ඇත්ත ජීවිතයේ අතර පරතරයක් තියෙන්න පුළුවන්. වෙන්න පුරුවන් සමහර වෙලා ඒකෙන් පෙන්වන්නේ අර පරණ ශක්තියින් එක්ක වර්තමාන පීඩනයේ ගැටෙන විදිය වෙන්නේ නැති. මම හිතන්න ඕන කාරණයක් හරි. දැන් අපි යමු අනිත් පැත්තට. අභියෝග මූලාශ්‍රය. ඒ කියන්නේ මොනවද කියන්නේ? අර 2022 අර්බුදයේ බලපෑම තාම තියෙනවනේ. අනිවාර්යෙන් මේ සැවණලි තාම පහ වෙලා නැහැ. මූලාශ්‍රය අවධානය කරනවා අර ඉහළ මට්ටමේ යම් ස්ථාවර වීමක් තිබුණත් බිම් මට්ටමේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු අතර ඒ අය අතර දරිද්‍රතාවය විශේෂයෙන්ම ආදායම් අසමානතාවය හරිම ඉහළයි කියන එක. ඒ කියන්නේ අර වර්ධනයේ ඒකේ ප්‍රතිලාභ හැමෝටම යන්නේ නැහැ. හරියටම ඒක තමයි ඇත්ත කතාව. මූලාශ්‍රයට අනුව මේක තමයි දැනට තියෙන ලොකුම සමාජ ආර්ථික ප්‍රශ්නයක්. ඉන්ධන පෝලියම් අර දරා ගන්න බැරි මිල ගණන් වගේ අත්දැකීම් වල බලපෑම තාම තියෙනවා. රැකියා පැත්ත ගැනත් මොනවාහරි කියවෙනවද? ඔව් රැකියා අවස්ථා අඩුයි තියෙන ඒවයි තත්ත්වය ඒ වගේ ගැටලු ගැනත් කියනවා. ශ්‍රම වෙළඳ පොලේ තියෙන නොගැලපීම් ගැනත් සඳහන් වෙනවා. ඒ කියන්නේ රැකියා උත්පාදනය අඩුයි ඒ වගේම තියෙන දේවලුත් ප්‍රශ්න තියෙනවා. ආර්ථිකයට ඒක හොඳ නෑ කියලා තමයි කියන්නේ. ඒකත් අර IMF ප්‍රතිසංස්කරණ ඒව ක්‍රියාත්මක වෙනවද හරියට? ඔතනත් අභියෝගයක් තියෙනවා කියලා මූලාශ්‍රය කියනවා. කියන්නේ සැලසුම් තිබුණාට ඒවා හරියටම බලාපොරොත්තු වෙන විදිහට ප්‍රතිඵල දෙන විදිහට කරන්න අමාරුයි කියන එක. ඒ කියන්නේ තාම ලොකු වැඩ කොටසක් තියෙනවා. ඔව්. තිරසාර ප්‍රතිඵල ගන්න නම් තව මහන්සි වෙන්න ඕන කියලායි පේන්නේ. හරි. එතකොට මේ ඔක්කොම එකට ගත්තම මූලාශ්‍රයෙන් පේන්නේ පැති දෙකක් තියෙන චිත්‍රයක් වගේ. ඔව්. එක පැත්තකින් ටිකක් හොඳ ලකුණු තියෙනවා, වර්ධනයක්, සමහර අංශ පණ ගැහෙනවා, IMF උදව් තියෙනවා, HDI ශක්තියක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඒ යටින් තියෙන ප්‍රශ්න දරිද්‍රතාවය, අසමානතාවය, රස්සා ප්‍රශ්න, ප්‍රතිසංස්කරණ හරියට කරගන්න තියෙන අමාරුව. ඉතින් අවසාන විග්‍රහයේදී ආර්ථිකයේ යම් ස්ථාවර ගමනක වගේ පෙනුනට ඒක හැමෝගෙම ජීවිතවලට දැනෙන ඇත්තම ප්‍රകൃතියක් වෙන්න තව දුර තියෙනවා කියන එක තමයි මේ මූලාශ්‍රය කියවනෝඩ හිටින්නේ. එතකොට අවසාන වශයෙන් මේ කතා බහෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ සංඛ්‍යාලේඛන දර්ශක ටිකක් හොඳ අතට හැරෙද්දිත් සාමාන්‍ය මිනිසුන්ගේ දරිද්‍රතාවය, අසමානතාවය, රැකියා ප්‍රශ්න වගේ දේවල් විසඳන්න ඇත්තටම මොකක්ද කරන්න ඕන? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. අර ස්ථාවරත්වයේ කියන එකෙන් එහාට ගිහින් හැමෝටම දැනෙන හොඳක් ඇති කරන්න නම් අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රමුඛතා මොනවා වෙන්න පුළුවන්ද? ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන කාරණේ.